සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අද එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතයි. උදෑසන 10ට පළමු තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් වුණා. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමට සමත් වෙද්දී පන්දු යවන්න නොවුන්ගේ සුපුරුදු රිද්ම වලට පැමිණීමට අවස්ථාවක් ලබා ගත්තේ නැහැ. ඒ අනුව පළමු ඉනිම තුලදී සහ තෙවන ඉනිම තුලදී බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් හොඳ ඉනිම් නිර්මාණය කර ගැනීමට සමත් වුණේ. නජමුල් හොසේන් ෂැන්ටෝ ඉනිම් දෙකකදී ශතකද රැස් කරගනිමින් කෙසේ වෙතත් පළමු තරගයේ ක්‍රීඩා කළ ක්‍රීඩකින් අතරින් මේවට ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉවත් වී තිබෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දෙවියට සමුදීම සහ ඒ වගේම මිලාන් රත්නායක පුරවීම තුලදී ඇති වූ ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඔහුට තරගවල ඉවත් වීමට සිදු වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. ඒ අනුව එම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට විශ්ව ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා මූලික සංචිතය සඳහා එකතු වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරන ලද නිවේදනයේ තොරතුරු සඳහන් කර තිබුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත වී තිබෙනවා. දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා පිළිබඳව මෙවරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලැබී ඇති තොරතුරු වලට අනුව වෙනස්කම් දෙකක් සිදුවීමට නියමිත බවට තොරතුරු සඳහන් වී තිබෙනවා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11 දෙනා කුමන ආකාරයට සඳහන් වී තිබෙන්නේ කියලා. සුපුරුදු පරිදි පළමු තරගයේ ආකාරයට දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් විදියට පැතුම් නිසංක සහ ලයිරු උදාර ක්‍රීඩා කිරීමට නියමිත බවට තොරතුරු සඳහන් වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වාද, දිනේෂ් චන්දිමාල්, කමුදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, තවද සොනාල් දිනූෂාට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වල හිමිවීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තොරතුරු සඳහන් කර තිබුණා. පන්දු යවන්නන් විදියට සඳහන් වී තිබෙන්නේ ප්‍රභා ජයසූරිය, අසිත ප්‍රනාන්දු, තරිඳු රත්නායක, ඒ වගේම විශ්ව ප්‍රනාන්දු සහ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තුළට එකතු වී තිබෙන්නේ මිලාන් රත්නායක සිදු වී තිබෙන ආබාධ තත්ත්වයන් හේතුවෙන්. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.